දක්නට ලැබෙන තීරණාත්මක පන්දුවරේ. තීරණාත්මක පන්දුවරේ. තම තීරණාත්මක පන්දුවාරයක්. මේ පන්දුවාරය තුල කුමක්ද සිදු කළ යුත්තේ? ඒ වගේම කුමන ආකාරයකට පන්දු යැවිය යුත්තේ කියා හොඳ සලස්මක් තිබිය යුතුයි. එතනම අනිවාර්යයෙන් පාසු දෙයක් ගන්නක් බවට පත් වෙනයක් පන්තිනේ. ලකුණක් පාසුවෙන් ලබා ගන්නවා. වගේම ජාතිකයේ ඉබ්‍රහීම් සද්රාන්ගේ ඉනිම පොදින්ම කියාපානවා මේ 20යි 20 තරක රටාව කියන්නේ හැම පන්තියකම ලකුණු ලබා ගැනීම මේ විශේෂයෙන් ඉනිමක් හඹා යද්දී නැත්නම් ලකුණු සංඛ්‍යාවක් හඹා යද්දී තමන්ගේ ඉනිමක් ගොඩනංවන ආකාරය පිළිබඳ සෑහෙන දේවල් ගන්න පුළුවන් ඉනිමක් ලෙස මේ ඉබ්‍රහීම් සද්රාන්ගේ ඉනිම නම් කරන්න පුළුවන්. සෑහෙන උපදේශ ප්‍රමාණයක් ලබා දෙනවා නූර් අහමද් නායක ඉබ්‍රහීම් සද්රාන්. පන්දු 11ක් ලකුණු 13ක්. අවසන් පන්දුවරේ අහිමි ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්. හොඳ පන්දුවක්. වේග පන්දියවද මතිෂ පාලනය කරන නෝරා. අපි කතා කරා. ඔව් මෙවැනි වේගයෙන් පන්දු යවනවා නම් ශාරීරික උලට නැත්නම් ශාරීරික කෙලින් නැත්නම් අඟල් 9 පරතරය තුන පන්දු යවිය යුතුයි. එවර ඒ සිදු වෙනවා හොඳ පන්දු. ඒ වගේ මේ අවසන් කළ පිටුදරුවන් කැමති නෑ වේගයෙන් පැටලෙන පන්දු වලට සිටි කරන යෙදෙන්න. නැවීගියා කෙලින්ම පන්දුව කඩොල්ලේ වගේ නූර් අහමද් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මතිෂ පන්තිරණ. යලි තරගයේ දාවතීන කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම රංගින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අප්ගනිස්තානයේ දේවි. අපි කතා කරපු කාරණේ මෙවැනි ආකාරයේ වේගයෙන් පන්දු යවනවා නම් මෙවැනි අවසන් පෙළ පිටුදරුවන්ට යවිය යුත්තේ කඩොල්ලේ කෙලින් 60 කිලෝමීටර් 150ක වේගයක් මේ පන්දුව තුළ තිබෙනවා. මෙවැනි ආකාරයේ පන්දු වලට මුහුණ දෙන්න මේ පසුපෙළ ක්‍රීඩකයන් කැමති නෑ. සෑහෙන අවධානමක් තියෙනවා මෙවැනි ආකාරයේ පන්දු වලට මුහුණ දීම. එය ඉතාමත් හොඳින් සිදු කරා අපිට කරුවා නවිනෝල් හත්. තරකිස්තුලකදී ලකුණු 19ක් පමණ ලබාගෙන තිබෙනවා. හොඳින් සමාජයේ පාරිද සිල්වෙන් පන්දු ස්ථානගත කරවේ. රාමේ කලාපයේ දෙක ලකුණක් ලබා ගන්න. ऐसी कमी है තවත් ඉක්මන් ලකුණක් ඒ සමගින් ලකුණු 150 සීමාවට ළඟා වෙනවා ඇෆ්ගනිස්තාන් කණ්ඩායම 150යි අඩු 8යි පන්දු 7කින් ලකුණු 11ක් මේ තීරණාත්මක පන්දුව මාබිෂ් පාටේ දැවී ගියා නවිනෝල් හක් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මාබිෂ් පාටේ තීරණාත්මක පන්දුවරේ තුල කටු දෙකක් විද දැමීමට සමත් වෙනවා මේ යෝන් වේග පන්දු යවන්න. අද දවසේ අධිවේගී පන්දු යවන්නේ කොට පන්දුවේ පැට් කිලෝමීටර් 150කට වඩා වැඩි වේගයකින් පන්දු යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම පොදින් තරගයට අවතීර්ණ කරනවා. පන්දුර 19ක් අවසන් ඇෆ්ගනිස්තානය 150යි කටු 9යි මේ නවන කටු දෙක විද වැඩි. තමස් වෙනවා. ඒ වගේම නිවැරදි